කොල්ලෝ තාම CT100 අරගෙන රේස් පදිනවා. ඇයි ඒ ගානටම NS වගේ ආතල්ලයක් ගන්න පුළුවන් බයික් එකක් තියෙනවා කියලා ඕගොල්ලෝ දන්නවද? අනිවාර්යෙන් බයික් එක මොකක්ද කියලා නම් දන්නවා. ඒත් අපේ රටේ ලෝකයේ අය කියන කතා නිසා ඕගොල්ලෝ මේ බයික් එක ගන්න බයේ ඉන්නේ කියලා දන්නවා. අන්න ඒ බය නැති කරන්න තමයි මම මේ වීඩියෝ එක කරන්න හිතාගත්තේ. ඉතින් මේ බයික් එක මොකක්ද කියලා ඕගොල්ලෝ හිතනවා නම් ඒ බයික් එක තමයි DXT 225 එක. ඉතින් කොල්ලනේ ඔයගොල්ලන්ට පේනවනේ CT වල ගණන් ඉතින් ගත්තාම ලක්ෂ 3න් උඩ තමයි තියෙන්නේ. මොකද මාකට් එක වැඩි, කට්ටිය ගිල්ලුම වැඩි. ඉතින් කට්ටිය ලොකු ගණන් වලින් බයික් එක දානවා. ඉතින් එහෙම බලද්දී මේ ප්‍රයිස් එකටම ඕගොල්ලොන්ට ඩාට් එකක් ගන්න පුළුවන්. මේ දවස්වල DXT එකේ ප්‍රයිස් එක ලක්ෂ 2.5 ඉඳලා උඩට තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් ඕගොල්ලොන්ට හොඳම කන්ඩිෂන් තියෙන ඒවා ලක්ෂ 3න් උඩ. සාමාන්‍යයෙන් මගේ වගේ නෝමල් කන්ඩිෂන් තියෙන එකක් ලක්ෂ 2.5න් අතර වගේ ගන්න. ඉතින් ඕගොල්ලොන් බාගේන් කරලා කතා කරගත්තොත් ওই ලක්ෂ 3 කියන එක 2.90කට විතර 2.80කට විතර බස්ස ගන්න පුළුවන්. ඉතින් මේකේ ඩිසයින් එක ගැන කතා කරොත් මේක කෙලින්ම KTM Duke 200 එක ෆොටෝකොපි කරපු සීන් එකක් තියෙනවා. ඉතින් මේක ඩුවල් ස්පෝර්ට් යුටිලිටි බයික් එකක්. ඉතින් මේකේ ඕෆ් රෝඩ් යන්නත් පුළුවන්. හැබැයි ලොකුවට ඕෆ් රෝඩ් බෑ. මේකේ ඩුවල් ඩිස්ක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි මොනෝෂොක්. ඒ වගේම ඔයිල් කූලින් සිස්ටම් එකක් තමයි තියෙන්නේ. වෝටර් කූලින් සිස්ටම් එකක් නෙමෙයි. අන්ඩර් බයික් සයිලන්සර්ස් තියෙනවා. එන්ජින් කැපැසිටි එක 223cc හෝස් පවර් 20ක් වගේ තමයි මේකේ උපරිමම තියෙන්නේ. මම බයික් එක ගැන ඉතින් ලොකු විස්තරයක් කරන්නේ නැහැ. මේක උඩින් පල්ලෙන් තියෙන වැදගත් කියලා හිතෙන ටික මං කිව්වා. ඉතින් මම ස්පීඩ් ටෙස්ට් එකකුත් කරා. මට උපරිම යන්න පුළුවන් උනේ පැයට කිලෝමීටර් 93ක් වගේ තමයි. ඉතින් මේ තියෙන්නේ මම ෆෝන් එකෙන් මේක කොහොමද ඇක්සලරේෂන් එක කොච්චර ටයිම් එකක් යනවද කියලා රෙකෝඩ් කරපු ස්ක්‍රීන් රෙකෝඩ් එක. ඉතින් ඕගොල්ලන්ට පේනවා මේකේ 91.2 එකක ස්පීඩ් එක මම টොප් අරගෙන තිනවා තප්පර 11කින්. ඉතින් මේකේ අපි බලමු අපි තප්පර 63.31කින් අල්ලලා තියෙනවා. ඊට පස්සේ පැයට කිලෝමීටර් 70 තප්පර 4.5යි. පැයට කිලෝමීටර් 80 අපි තප්පර 6කින් 7කින් වගේ අල්ලලා තියෙනවා. ඊට පස්සේ පැයට කිලෝමීටර් 90 අපි හරියටම අල්ලලා තියෙනවා තප්පර 10.1කින් වගේ. ඉතින් මේක සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රයිස් එකට යන බයික් වලට හොඳ පර්ෆෝමන්ස් එකක්. අනිත් එක මේකේ ඔක්කොම ස්ටොක් තියෙන්නේ. අපි ස්පොකට් ටික සෙට් වෙනස් කරගත්තොත් ඒ වගේ දේවල් ටික කරගත්තොත් මීට වඩා පර්ෆෝමන්ස් එකක් ඕගොල්ලොන්ට ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක මෙච්චර වෙලා බැලුවා කියන්නේ ඕගොල්ලෝ මේ බයික් එකට ඉන්ට්‍රස්ටිං කියන එකනේ. ඉතින් ඉස්සරහට මේකට ලොකු මොඩිෆිකේෂන් ටිකක් කරලා බජට් කොහොමද ආතල් එකක් ගන්න කියන එක මේ ප්‍රොෆයිල් එකෙන් ඕගොල්ලොන්ට ඉස්සරහට බලන්න පුළුවන්.